මේ අද වැවට ආවේ පොඩි වෙනම වැඩක් කරන්න පොඩි නිර්මාණයක් හදාගෙන ආවා කරන්න. මොකද්ද කියලා කියන්නේ මොකද වැඩේ සාර්ථක වුණේ නැහැ. ඉතින් ඒ වුණාට පොඩි එක සිදුවීමක් දැක්කා. ඒ හින්දා ඒ සිදුවීම පොඩ්ඩක් පෙන්වන්න ඕනේ මේ පැත්තේ. මේ මොකද පහු දවස් ටිකෙන් වැහැලා ඉවර වෙලා මේ වතුරට වැවේ ඉන්න මාළු ඇවිල්ලා ඉන්නවා මේ පැත්තට. ඉතින් ඒ හින්දා ඒක තනක ඒ වාලු ටික කොටු වෙලා ඉන්නවා. ඉතින් ආය අපි අල්ලලා වැවටම දාන්න හදන්නේ. ඉතින් කොහොම පෙන්නමු. දැන් මේ වලේ වතුර ඉවරුනොත් එහෙම හිඳුනොත් එහෙම මේ වැරිලාත් මෙයාලා මෙතන ඔක්කොම මැරෙනවා. ඉතින් ඒ හින්දා මේගොල්ලෝ ටික දාන්න ඕනේ වැවට. මේ එකපාරට නම් දාගන්න බැරි නෑ කීපද ලොකු වුණොත් ඉන්නවද? ඔව් මේ ඉන්නවා සාමාන්‍ය ලොකු වුණොත් ඉන්නවා. ඔය පැත්තෙන් තල්ලු කරනවා මට. ඔය පැත්තෙන් මෙහෙට ලවන්න ගන්න. මේ වුණා. බඩත් එක අමාරුයි. නෑ ටික අල්ලලා දාමු. මේ වතුර වල හිරුණා මේ ටික මැරෙන ඔක්කොම. ඔව් හැබැයි. මේ අතන තව එකෙක් හිටියා මාළමේ. ඔව්. එතන ගොඩක් ඉන්නෝනේ මාළම. හැටියක් දාලා. ඉතින් අතරම අද වැවට ආවේ මේ පොඩි වෙන වැඩක් කරන්න හොඳේ වෙන වීඩියෝ එකකට තමයි වැවට ආවේ. මේ ඒ වැඩේ සාර්ථක කරගන්න බැරුණා පොඩි අඩුපාඩු ටිකක් ඉඳලා. ඉතින් කමක් නැහැ. මේ මාරි වැඩක් කරානේ. තවත් ඉන්නවද ඉතින්? තවත් ඉන්න. orang gua nasi tak ini nanti, no badan set ada. මේ ඔහොම තියෙද්දි අතින් අල්ලලා දාමු. පේනව නේ ඉතින්. කෑමට ඉන්නත් නෑ මේ. ඔන්න. හරි. තියන්නේ නැද්ද? නෑ ඔන්න ඉතින් අපි ආපු වැඩේ මේ වීඩියෝ එක කරගන්න බැරුණාට නියම සත්කාරයකුත් කරගත්තා. අර පැත්තේ ඉතින් ලොකු වැස්සක් එන්න හදන්නේ. ඊට කලින් අපි යන්න ඕනේ යන්න. මේ හද කරන්න ආපු වීඩියෝ එක. හරි අමුතු වැඩක් කරන්න ආවේ. වැවට. ඉතින් මේ වැඩේ අරගෙන අපි ඉක්මනට එනවා. මේ දවස් ටික පොඩ්ඩක් වීඩියෝ පරක්කුයි. මොකද මේ කාලගුණේ පොඩ්ඩක් වැහිබර කාලගුණේ තියෙන හින්දා ගොඩක් දුර ලොකේෂන් වලට යන්න බෑ පෙන්නන්න. මොකද අපි උදේ පිටත් වුණාන් පස්සේ දවල් වෙනවා ඒ ලොකේෂන් එකට යනකොට. ඉතින් යනකොට වහින්න පටන් ගන්නවා. ඒතකොට අපිට වැඩේ කරගන්න බෑ. ඉතින් ඒ හින්දා මේ දවස් ටිකේ පොඩ්ඩක් වීඩියෝ පරක්කුයි. ඉතින් පුළුවන් ඉක්මනින් ඉතින් වීඩියෝ අරන් එනවා. එහෙනම් හැමෝටම ජය වේවා. මේ අහමු කන්ටෙන්ට් එකක් හොඳේ. අහමු එකක්.